ටීම් එකට 10 අපි ටීම් දාගමු දෙකට 6ක් තියෙනවා. 6 කොහොමද වෙන්නේ කියලා. රයිට් ඊළඟට ඒ වගේම දවසේ හොඳම ගේම් එක කබෑදීම. කබෑදීම තියෙනවා. ඔව් අමාරු. ඉතින් අය ඇත්තටම කබෑදීමේ ලේස් වෙලා අපේ කාන්තාවන් පුරුෂ පාර්ශ්වයේ දෙපාර්ශ්වයෙන් සිටිනවා. ඉතින් ඔයාලට තියෙන අනගි අවස්ථාවක් තමයි අවුරුදු ටිකක් පැහැදිලි පැවැත්වෙනවා. දැන් මේ කඹ හොඳයි. මම කමේ බෙහෙරද මම දැල්ල කමේ උරුල් කරන්න. ඇති ඔය පැත්තෙන් අදින්න බා. හොඳයි අනිත් අය ඉන්න. මම මේ පැත්තේ. ඉල්ලයි 10 බල් ගල්ලා දෙන්න ඉල්ල 10 ගල්ලා දෙන්න මේ පැත්ත හරිද කියලා. මේ පැත්ත 10 හරිද කියලා බලන්න. ඔව් ඔව්. අනිත් අය අයින් වෙන්න අනිත් අය දුරස් වෙන්න. බයින් ආ. කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඉක්මනට අනිත් අය පොඩ්ඩක් දුරස් වෙන්න. මොකද තරගයක් තියෙන්නේ. ඒ වගේම තමයි තරග නීති රීති ගත්තොත් මම විනාඩි 2කමාරක කාලයක් පමණයි ලබා දෙන්නේ. ඒ කාලය ඇතුළත ඇද්දේ නැත්තම් තවත් තප්පර 30ක් දෙන්න ජයපරදුමක් පේනවනම්. එහෙම නැතුව නිකම්ම අල්ලන් ඉන්න ඕන සමතරගයක් ලෙස තමයි අවසන් කරන්නේ. වට තුනම සමතරගයක් ලෙස අවසන් වුණොත් අපිට සිද්ධ වෙනවා කාසිවාසී දුරගා බල්ලා හරි ඊළඟට ඉස්සරහට යන්න කවුද කියලා තීරණය කරන්න. රයිට් මේ පැත්ත වගේ දකුණු පැත්ත රෙඩිද? වගේ දකුණ. මම 3 2 1 කියලා විසිල් එක ගැහුවට පස්සේ ගැහුවට පස්සේ අදින්න එපා එක දිගටම. දිනුවට පස්සේ මම විසිල් එක ගහලා තියෙනවා ජයග්‍රහණය සටහන් කරනවා අත උස්සලා. රයිට්. වගේ දකුණු පැත්ත මේ පැත්ත. හරිද? ඉන්ජිනේරු අංශය සූදානම්ද? රයිට්. මේ පැත්ත සූදානම්ද? හොඳයි තරගය ආරම්භ කරන්නද? දෙපැත්තම සූදානම්. 3 2 1 අනිත් අය පස්සට යන්න. අනිත් සියලුම දෙනා තරගයට සහභාගී නොවන ක්‍රීඩකයන් 10 දෙනා අරන් අනිත් සියලුම දෙනා අයින් වෙන්න. හොඳයි අනිත් සියලුම දෙනා අයින් වෙන්න. දුරින් ඉඳන් සපෝට් කරලා ළඟට යන්න තාම මේක කට්ටිය අයින් වෙන්න. 2යි 4යි 6යි 8යි 10යි 2යි 4යි 6යි 8යි ටීම් එක හරි. පී කණ්ඩායම සූදානම්ද? රයිට්. සූදානම්ද? රයිට්. වව 3 2 1 කියලා විසිල් එක ගවුවට පස්සේ අදින්න ගන්න. 3 2 1 පී කණ්ඩායම සූදානම් 10 දෙනා හරියද? රයිට් අනිත් අය අවත් ගන්න සංඥාවල වදනවා. 3 2 1 හොඳයි මෙවර වරුණේ කණ්ඩායම තරගය ජයග්‍රහණය කළා. ඕන අවසන් වටේ සදා සූස් කරලා වුණා. කණ්ඩායම නාගයා පොඩ්ඩක්
ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 20 දෙනා හැර සහ වෙනද සංවිධායක මණ්ඩලය හැර අනිත් කිසි දෙනෙක් මේ කමෙන් ඇතුළේ ඉන්න බා කමෙන් එළියට යන්න. සපෝට් කරන අය කමෙන් එළියට යන්න. කමෙන් උස්සලා අදින්න බා මේ ඇදපා මේ ගණිනු මේ අල්ලි හරි ඒ පැත්ත බලන්න 10 දින්න කියලා පොඩ ගණන් කර ගිහලා තව දැන් අනේ තව කම්බේ දෙන්න අදින්න බා ඔය දෙන්න මොකද මේකට වර්ණ ගන්න අපිට. හොඳයි මේ පැත්තේ ඉංජිනේරු වාසිය. මේ කඹේ පස්සට යන්න. කඹේ පස්සට යන්න. ඔය කඹේ ඇදලා ගන්න පිටිපස්සටම. තව ගන්න නිරෝෂන්. තව පස්සට ගන්න. දෙපැත්තට ඉඳ තියන්න කඹේ අදින කට්ටිය පැත්තට යන්න පුළුවන්. ඒක නිසා අයින් වල ඉඳ දෙන්න. කවුරුවත් ළඟට එන්න එපා. හොඳයි. වර්ණ ගන්නව සූදානම්. වර්ණ ගන්නව සූදානම්ද? ඉංජිනේරු වාසිය සූදානම්ද? රයිට් තරගේ පටන් ගන්නවා 10 දෙනා හරියද 3යි 6යි 9යි 10යි 10 හරියද 3යි 6යි 9යි 10 හරි තරගේ ආරම්භ කරනවා 3 2 1 කියලා විසිල් එක කරනවා සදිනවා රයිට් 3 2 1 තා කම්බේ දෙන්න කම්බේ පොඩ්ඩක් දෙන්න අනේ අනිත් අය කම්බෙන් එහා පැත්තට පනින්න එහා පැත්තට කම්බේ පොඩ්ඩක් උස්සලා අල්ල ගන්න ඔය පැත්තේ කම්බේ පොඩ්ඩක් උස්සලා අල්ල ගන්න අනිත් අය පනින්න කම්බේ පොඩ්ඩක් උස්සලා අල්ල ගන්න උස්සලා කකුල් පොඩ්ඩක් මුරු කරලා කම්බේ උස්සලා අල්ල ගන්න මේ පැත්ත හරි මම තියන්නේ ඔන්න දෙපැත්ත ඉතින් වාසිය වර්ණ කණ්ඩායම හරි මේ පැත්ත රෙඩි ආපහු එවන්න අදින්න එපා. රයිට් තරගය ආරම්භ කරමු. දැන් ඔය සීමාව තියාගන්න. හරි තරගය ආරම්භ කරමු. 3 2 1 මෙවර කම ඇදීමේ තරගයේ වරුණ ගල්දා පිටව පහසු ජයග්‍රහණයක් ලබා ගත්තා. වට දෙකෙන්ම ජයග්‍රහණය ලබා කරු තුන්වෙනි වටේකට යාමට ඉඩ කඩක් තිබෙන්නේ නැහැ. මොකද කියන්නේ ලබාගත් ජයග්‍රහණය කළ. එකයි දෙකයි 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි මේ පැත්තේ 2යි 4යි 6යි 8යි 10යි දෙපැත්තෙම 10යි අනිත් කට්ටිය එළියට. අනිත් සියලුම දෙනා එළියට යන්න. තරගය ආරම්භ කරමු. දිනුක්ෂික කණ්ඩායම සූදානම්ද? අලුතෙන් ගන්නකොට අදින්න ගන්න. අනික ශ්‍රේණික කණ්ඩායම සූදානම්ද? රයිට් එහෙනම් මම සංඥාව ලබා දෙනවා 3 2 1 කියලා විසිල් එක ගන්නවා. රයිට් 3 2 1 දිනුක්ෂික කණ්ඩායම ඕ වැඩි පොඩ්ඩක් මැදට ඔයාලා පොඩ්ඩක් මේ පැත්තට ඕ මේඩ යන්න මේඩ හරි 2යි 4යි 6යි 8යි 10යි එතන 2යි 4යි 6යි 8යි 10යි හරි ඊළඟට මැද හරිද රයිට් දිනුසේ කණ්ඩායම සූදානම්ද ශ්‍රේණි කණ්ඩායම සූදානම්ද රයිට් තරගය ආරම්භ කරනවා 3 2 1 අනිත් අය වෙන්න. ඉතාමත් තීව්‍ර තරගය අනිත් අය වෙන්න.
එක අතින් දාන්න පුළුවන් ඔය ඔඩිය හැබැයි කප් එකේ ගෑවෙන්න බෑ. එක අතකින් දෙකකින් ඕන විදිහකට ඔළුවට උඩින් තමයි කප් එකට ගෑවෙන්න බෑ. ඔළුවේ නලලා තියන්න හොඳට නලලා තියලා නලලා හොඳට තියලා වට 10ක් ෆැට්‍රික් පොඩ්ඩක් ඔතනින් අයින් වෙන්න ෆැට්‍රික් පොඩ්ඩක් අයින් වෙන්න ෆැට්‍රික් මහතා පොඩ්ඩක් ඉවත් වන්න ඔයාලා ගියපු කට්ටිය බිම වාඩි වෙන්න මට තෝරගන්න බෑ ගිහිල්ලා ආපු කට්ටිය බිම වාඩි වෙන්න අර කොහොමද සවුන්ඩ් ස්පෙල් එකක් දුවන්න එපා ගිහිල්ලා ආපු කට්ටිය වාඩි වෙන්න ගිහිල්ලා ආපු කවුරුවත් නැගිටලා ඉන්න එපා වාඩි වෙන්න පේලියට වාඩි වෙලා ඉන්න නැත්තම් තෝරගන්න බෑ පේලියට වාඩි වෙලා ඉන්න නලලා තියන්න ඕන නලලා තිබ්බ නැත්තම් වැඩක් නැහැ
right ඔයාලා තව කී දෙනෙක් ඉන්නවද? ඔයාගේලා තව කී දෙනෙක් ඉන්නවද යන්න? ඔයාලා මෙයා විතරයි. ඔයා විතරයි. ඔයාලා කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. ඔයාලා කී දෙනෙක් ඉන්නවද? එක්කෙනයි. ඔයාලා කීයක් ඉන්නවද තව? ඔයාලා තව කීයක් ඉන්නවද? දෙන්නයි. ඔයාලා කී දෙනෙක් ඉන්නවද? තුන් දෙනා. ඔයාලා කීයක් ඉන්නවද? එක්කෙනයි. ඔයා විතරයි. හොඳයි. හොඳයි වයිදනේ ප්‍රථම ස්ථානය වාර්තා වුණා. පහව හරිද? පහව ගියා. ජය වේවා. කාගේද ටීම් එක? කාගේ ටීම් එකද? මොකද? අනුෂාගේ ටීම් එක. ෆස්ට් ප්ලේස් විතරයි මම හිතන්නේ තේරුවේ. තරගය අවසන් කරමු. එකයි නේද? හා? හරිද? හොඳයි වැඩි